අද බලමුද අපි කොහොමද ඔන්ලයින් ආදායම් බලපත්‍ර ගන්න කියලා. දැන් ඉන්ෂුරන්ස් එක එන්නේ ඩිජිටල් කරලා තියෙන්නේ මයි පළවෙනිදා ඉඳන්. ඒක මේ වගේ PDF එකක් තමයි හම්බෙන්නවා වාහනේ ඉන්ෂුරන්ස් එක රිනිව් කරන්න ගියොත්. ඔයාලට ඉන්ෂුරන්ස් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා ඇති වාට PDF එකේ විදිහ. අපි ආදායම් බලපත්‍රයක් ගන්න අපි අනිවාර්යෙන් එමිෂන් ටෙස්ට් එක කරලා තියෙන්න ඕනේ. ඒක කරලා තියෙද්දි මේ එමිෂන් ටෙස්ට් එක අපි යන තැන කියන අපි වාහනෙත් එක්ක මේක අරන් යන්න ඕනේ. එයි කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද අපිට මේක නැතුව ආදායම් බලපත්‍රයක් ගන්න බෑනේ. එතකොට අපිට මුලින්ම මේ වගේ Google එකේ ටැබ් එකක් ඕපන් කරගෙන මේක ගන්නවා අපි ඔන්ලයින් රිනිවල් ලයිසන් කියන එක. ඒක ගහපුවාම මෙන්න මේ වගේ සයිට්ස් ගොඩක් එනවා. ඒකේ මෙන්න මේ ERL 2.0 කියලා තියෙන්නේ. මේ සයිට් එකට යන්න තියෙන්නේ. මෙන්න මේ වගේ මෙයාලා දෙනවා නෝටිස් එකක්. ඔයාගේ වාහනේ බස්නාහිර පළාතේ ඉඳන් වෙන පළාතකට ට්‍රාන්ස්ෆර් කරලා ගන්න යන පළවෙනි ලයිසන් එක නම් ඔන්ලයින් ඇප්ලයි කරන්න එපා කියලා කියනවා. ඔයාලට මෙතන මේ උඩ තියෙනවා හෝම් ටැබ් එකේ රිනිවල් ලයිසන් සපෝට් ඕගනයිසේෂන් කන්ටැක්ට් කියලා. මෙතන රිනිවල් ලයිසන් කියන එක ක්ලික් කරපුවාම මෙතන තියෙනවා ෆස්ටෝ රිනිවල් ලයිසන් කියලා. අපි මේක ක්ලික් කරනවා. මේක ක්ලික් කරපුවාම ඔයාගේ වාහනේ රෙජිස්ටර් නම්බර් එකයි චැසි නම්බර් එකේ අන්තිම අංක 6යි ගහන්න වෙනවා. අපි මෙතෙන්ද ඒ අංක ටික ගහගමු. මේක මේ කොහොමද ඔයා නම්බර් එක එන්ටර් කරන්න ඕනේ කියන එක තියෙනවා. කියනවා 7 ශ්‍රී වගේ නම් 7 ඩෑෂ් කියලා ගහන්න කියලා තියෙනවා. නැත්තම් ඔයාගේ අර ඉංග්‍රීසි නම්බර් නම් තියෙන්නේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න ඕනේ. අපි දැන් ටයිප් කරලා බලමු කොහොමද එන්නේ කියලා. මම මගේ ඩීටේල්ස් ටික මම මේ විදිහට ටයිප් කරගත්තා. තියෙන මෙන්න මෙතනින් ඕකේ කියන එක සිලෙක්ට් කරන්න. අද මෙන්න මේ ඩීටේල්ස් ටික පෙන්නනවා. ඔයාගේ වාහනේ කාගේ නමට රෙජිස්ටර් වෙලා තියෙන කියලා ඔයාගේ නම මෙතනින් පෙන්නනවා. ඔයාගේ නමට නම් තියෙන. ඊට පස්සේ කරන්ට් ඇඩ්‍රස් එක පෙන්නනවා. ඒ රෙජිස්ටර් කරලා තියෙන පළාත පෙන්නනවා. ලයිසන් ස්ටේටස් එක පෙන්නනවා. මගේ රිනියුවබල් කියලා ස්ටේටස් එකේ තියෙන්නේ. ඊට එක්ස්පයරි ඩේට් එක මගේ 6/1 එක්ස්පයර් වෙන්නේ 6/1 කියලා පෙන්නනවා මෙතන. ඊට පස්සේ ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එක මේ විදිහට වැලිඩ් කියලා පෙන්නනවා. මෙතන මේ ඉන්ෂුරන්ස් එක මම රිනියු කරලා දෙන හින්දා ඒක වැලිඩ් කියලා පෙන්නනවා. එමිෂන් ටෙස්ට් එක අරන් දෙන හින්දා ඒක මෙතන පෙන්නනවා. ඒ ඔයාලගේ ඩීටේල්ස් ටික හරිනම් එතනින් රිනියු වෙන්නේ කොහොමද කියන එක පෙන්නනවා. මෙතන කන්ෆර්ම් කරන්න තියෙන්නේ. ඔයාලගේ කන්ටැක්ට් නම්බර්ස් දාන්න දෙනවා. ඊට පස්සේ ඩිලිවරි මෙතඩ් එක දාන්න දෙනවා. අපි ඉස්සෙල්ලාම කන්ටැක්ට් නම්බර් එක දාගෙන ඉමු. මේකේ ඩිලිවරි මෙතඩ් එක විදියට දාගන්නේ රෙජිස්ටර් පෝස්ට් කියන එක තියෙන. ඉතින් මම ඒක සිලෙක්ට් කරගන්නවා. එතකොට රෙජිස්ටර් පෝස්ට් එකේ ඉන්න තව රුපියල් 130කුත් ඇඩ් වෙනවා. ඊට පස්සේ පේමන්ට් ඩීටේල්ස් දාන්න දෙනවා. ලයිසන් ෆී එක 900යි. ආයෙ තියෙන්නේ ඩිලිවරි ෆී එක 130ක් කියලා පෙන්නනවා. ටෝටල් එක වෙනවා 1030ක්. අපිට පේමන්ට් මෙතඩ් එක සිලෙක්ට් කරගන්න දෙනවා. බලමු මොනවද තියෙන්නේ කියලා. LPGS SIM එකක්ද? දන්නේ මම මේක සෙට් කරගෙන බලනවා. continue to play කියලා එක දෙනවා. දැන් page එකක් එනවා මේක 10 minutes ඇතුළත කරන්න කියලා. මෙතනින් මම apps එක සෙට් කරලා මෙතන method එක Amex Trinics Visa Mastercard මම Mastercard එකෙන් pay කරන්න යන්නේ. මම හින්දා Mastercard කියන එක play කරනවා. සෙට් කරනවා. කරලා මෙතනින් proceed කියන එක select කරනවා. ඔයාගේ amount එක ඇවිල්ලා තියෙනවා. මෙයාලත් තව රුපියල් 20ක් ගන්නවා. එතකොට 1050යි 60ක් යනවා අපේ ලයිසන් එක ඔන්ලයින් රිනිව් කරන්න යන ටෝටල් කොස්ට් එක. pay now කියන එක සෙට් කරනවා. රීඩිරෙක්ට් වෙනවා වෙන සයිට් එකට ආයේ. මේ වගේ එනවා ඉන්ටර්ෆේස් එකක් අපේ කාඩ් ඩීටේල්ස් සෙට් කරන්න. පේමන්ට් එක සක්සස්ෆුල් වුණාට පස්සේ ඔයාලට ඔයාගේ ලයිසන් එකේ රිෆරන්ස් නම්බර් එකක් පෙන්වනවා. වීකල් නම්බර් එක පෙන්වනවා මේ පැත්තේ දකුණු පැත්තේ අයිනේ. රිනිවල් ලයිසන් නම්බර් එක පෙන්වනවා. ලයිසන් ඩියුරේෂන් එක කොච්චර කාලයක් කියලාද පෙන්වනවා. වැලිඩිටි පීරියඩ් එක පෙන්වනවා. මේක මේ අපි ටෙම්පරරි ගන්න එක ඔන්ලයින් ගන්න ලයිසන් එක දවස් 60ක් වැලිඩ් කියලා පෙන්වනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ටෙම්පරරි ලයිසන් එක. විදියට ලයිසන් එක ඩවුන්ලෝඩ් වෙනවා. පල්ලට ස්ක්‍රෝල් කරන් ගියපුවම මෙතනින් ඔයාලට කෙලින්ම print කරගන්න පුළුවන් ටෙම්පරරි ලයිසන් එක.